ඔයාලා කවදාවත් හිතුවද ඔයාලගේ කලිසම් සාක්කුවේ පර්ස් එකේ නිකම්ම වැටිලා තියෙන පුංචි කාසියක් ගැන? ඇත්තටම මේ පුංචි කාසියක් හැදිලා එළියට එන්නේ හිතාගන්නවත් බැරි තරම් දරුණු ගමනක් පහු කරගෙන. වීදුරු උණු කරලා දාන්න පුළුවන් තරම් මහා ගිනි රස්නයක්, කාර් එකක් තලලා දාන්න පුළුවන් තරම් යෝධ පීඩනයක්, මේ හැමදීම දරාගෙන තමයි මේ කාසිය අපේ අතට එන්නේ. ප්‍රංශේ කාසියක් හැදන්න යන වියදම ඇත්තටම ඒ කාසියේ තියෙන වටිනාකමටත් වඩා වැඩි කියලා. එහෙනම් කොහොමද මේව හදන්නේ? අපි යමු ඇමරිකාවේ මින්ට් එකට. මේ හැමදේම පටන් ගන්නේ යෝධ ලෝහ රෝල් වලින්. මේවා නිකං ලෝහ රෝල් නෙවෙයි. දිග ඇරියොත් අඩි 1500ක් විතර දිගයි. ඒ කියන්නේ ෆුට්බෝල් පිට්ටනි 4ක් එක දිගට තිබ්බා වගේ. ඔයාලට පේනවා ඇති මේ රෝල් එක එක පාටින් තියෙනවා. මොකද අපේ අතට එන කාසි හැදෙන්නේ එක එක જાතියේ ලෝහ මිශ්‍රණ වලින් නිසා. මේ රෝල් රාක්ක වලින් අරගෙන ලොකු ටර්බයින් මැෂින් වලට සවි කරනවා. ඊට පස්සේ මේවා හරිම පරිස්සමට දිගෑරලා ප්‍රෙස් කරන මැෂින් එකට යවනවා. මේ ලෝහ ෂීට් හරිම තදයි. හැබැයි මේ මැෂින් එකේ තියෙන බලය ඊට වඩා වැඩි. මින්ට් එකේ වැඩ කරන අය මේ මැෂින් එකට කියන්නේ කුකී කටර් එකක් කියලා. මොකද අපි බිස්කට් කපනවා වගේ හරිම ලේසියෙන් මේ ලෝහ ෂීට් එකෙන් රවුම් කපලා ගන්න මේකට පුළුවන්. මේ මැෂින් එක විනාඩියකට හිස් කාසි 14000ක් විතර එළියට දානවා. කාසි ටික බාල්ඩි වලක වැටෙනකොට එන චිරිචිරි සද්දෙන් සේවකයෝ දන්නවා වැඩේ ජයටම කෙරෙනවා කියලා. හැබැයි මේ මැෂින් එකකින් එළියට එන්නේ කාසි විතරක් නෙවෙයි. කාසි කැපුවට පස්සේ ඉතුරු වෙන ලෝහ කොටස් වෙබින් ටොන් ගාණක් එළියට එනවා. මේවා අහක දාන්නේ නැහැ. ඔක්කොම එකතු කරලා ආපහු උණු කරලා ප්‍රතිචක්‍රීකරණය කරනවා. දැන් අපේ අතේ තියෙන්නේ නිකම්ම ලෝහ පිති ටිකක් විතරයි. මේවා තවම නියම කාසි ප්‍රමාණයට හැදිලා නැහැ. මහත හරි ගියාට වට ප්‍රමාණය පොඩ්ඩක් වෙනස්. දැන් තමයි මේ කාසිවල අමාරුම කාලේ පටන් ගන්නෙ. මේකට කියන්නේ ඇනීලින් කියලා. මේ පියවරේදී කාසි ටික යෝධ පෝරණුවක් ඇතුළට යවනවා. මේ පෝරණුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1600ක් විතර වෙනවා. හිතලා බලන්න ඒ තරම් රස්නියක්. හැබැයි පුදුම වැඩේ කියන්නේ මෙච්චර රස්නි තිබිලත් කාසිවලට කිසිම සීරිමක්වත් වෙන්නේ නැහැ. මොකද දන්නවද? මේ පෝරණුව ඇතුලේ ඔක්සිජන් නැහැ. ඔක්සිජන් නැති නිසා ගින්දර තිබුණත් කාසි කළු ගැහෙන්නේ නැතුව ඔක්සයිඩ් හැදෙන්නේ නැතුව පරිස්සම් වෙනවා. පෝරණුවෙන් එළියට ආපු ගමන්ම මේ රත් වෙච්ච කාසි ටික දාන්නේ විශේෂ වතුර එකකට. මේක නිකම්ම වතුර නෙවෙයි. නිකම් වතුරට දැම්මනම් රස්නයට කාසි ඔක්කොම එකට ඇලිලා ගුලියක් වෙයි. මේ වතුරට දේවල් දෙකක් එකතු කරලා තියෙනවා. පළවෙනි එක තමයි සිට්‍රික් ඇසිඩ්. මේක හරියට දොඩම්, අන්නාසි වගේ පළතුරු වල තියෙන ඇසිඩ් එක වගේමයි. මේ ඇසිඩ් එකෙන් තමයි කාසියේ තියෙන කුණු දුවිලි අයින් කරලා අපි දන්න අර අලුත් කාසියක තියෙන දිලිසෙන පෙනුම ලබා දෙන්නේ. විශේෂයෙන්ම තඹ මිශ්‍ර පෙන්සිය කාසිය දිලිසෙන්න ගන්නේ මේ නිසා. දෙවෙනි දේ තමයි ලිහිසි ද්‍රව්‍ය. එනමත් නැත්නම් ලූබ්‍රිකන්ට්ස්. මේකෙන් තමයි කාසි එකට ඇලෙන්නේ නැතුව ලිස්සලා යන්නේ උදව් කරන්නේ. දැන් මේ කාසි ගිනි ගොඩකින් ඇවිත් වතුරකට බහලා නිවිලා තියෙන්නේ. දැන් තියෙන්නේ හොඳට නාගන්න. ඇමරිකාවේ මින්ට් ෆැක්ටරි දෙකක් තියෙනවා. එකක් ඩෙන්වර් වල, අනික ෆිලඩෙල්ෆියා වල. මේ දෙකේම කාසි හොදන්නේ ක්‍රම දෙකකට. කොහොම වුණත් අන්තිමට යෝධ මැෂින් වලින් දාන ඩිටර්ජන්ට් සහ රසායනික ද්‍රව්‍ය නිසා කාසිවල නියම පාට මතුවෙනවා. දැන් කාසි හොඳට වේලිලා තියෙන්නේ. ඊළඟට යන්නේ අප්සෙටිං මිල් එකට. මතකද අපි මුලින් කිව්වා කාසියේ සයිස් එක තාම හරියටම නැහැ කියලා? අන්න ඒක හදන්නේ මෙතනදී. කාසියේ තියෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් පොඩි රවුම් පාරක් අස්සෙන් මේ කාසිත් තැරපිලා යනවා. එතකොට කාසියේ වටේට පොඩි ගැට්ටක් එහෙමත් නැත්නම් රිම්බ් එකක් ඉස්සිලා එනවා. මේ ගැට්ට නිකන් ලස්සනට තියෙන එකක් නෙවෙයි. මේ ගැට්ට නැත්නම් කාසිය මැෂින් වල හිරවෙන්න පුරුවන් වගේම කාසිය රූප මුද්‍රණය කරනකොටත් ප්‍රශ්න එන්න පුරුවන්. ඒ නිසා මේ ගැට්ට හදනයට හරිම වැදගත් පියවරක්. දැන් මේ හිස් කාසි ටික ඊළඟ ලොකු වැඩේට කලින් හොඳට පරීක්ෂා කරන්න ඕන. සේවකයෝ මේව දිහා බොහොම විපරමින් බලනවා. ගැට්ට හරියට තියෙනවද? නියමිත බර සහ ප්‍රමාණය තියෙනවද? මොකද පොඩි හරි වෙනසක් තිබුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මේක හොරකාසි හදන එක නවත්තන්නත් ලොකු උදව්වක් වෙනවා. අද කාලේ අන්තර්ජාලය හරහා මිනිස්සුන්ව රවට්ටලා හොරකාසි විකුණන ජාවාරම් වැඩි වෙලා තියෙනවා. පහුගිය කාලේ චිකාගෝ වලදී විතරක් ඩොලර් මිලියන ගානක හොරකාසි අල්ලගත්තා. ඉතින් මින්ට් එකෙන් එළියට දාන කාසි 100%ක් මේ නිවැරදි ප්‍රමිතියට තියෙන්න ඕන. නැත්තම් හොරකාසිකාරයෝ මේකෙන් වාසි ගන්න පුළුවන්. ඔක්කොම හරිනම්
පැන්සකාසි කෙලින්ම ඊළඟ පියවරට යනවා. හැබැයි අනිත් කාසි තව පාරක් පොලිෂ් කරනවා බර්නිෂින් කියන ක්‍රියාවලියෙන්. පොඩි යකඩ බෝල දාලා රසායනික ද්‍රව්‍ය දාලා හොඳට මැදලා මේ කාසි ටික අන්තිමට අතින් පිහ දාලා වේලනවා. හරියට බබාලා වගේ පරිස්සම් කරනවා. හැබැයි මේ සැප වැඩි වෙලාවකට නෙවෙයි. දැන් එන්නේ මේ ගමනේ වැදගත්ම සහ දරුණුම අවස්ථාව. ස්ට්‍රයිකින් නැත්නම් මුද්‍රණය කරන වෙලාව. තාම හිස්ව තියෙන ලෝහපෙතිවල අපි කවුරුත් දන්න ජනාධිපති රූප සහ ඉලක්කම් මුද්‍රණය වෙන්නේ මෙතනදී. මේ මැෂින් එකෙන් එකපාර කාසියේ දෙපැත්තම heads and tails මුද්‍රණය කරනවා. ඒක කරන්නේ නිකම්ම නෙවෙයි හිතාගන්න බැරි පීඩනයක් දීලා. සාමාන්‍ය කාසිවලට ටොන් 35 ඉඳන් 100 දක්වා බරක් යොදනවා. විශේෂ රිදී කාසිවලට ටොන් 560ක විතර යෝධ පීඩනයක් දෙනවා. ඔයාලට හිතෙන්න පුළුවන් මෙච්චර තද කරාම කාසිය තලලා ගිහින් පෑන්කේක් එකක් වගේ වෙන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි කොළ එක. කාසිය වටේට තියෙන යකඩ රවුම නිසා කාසියට පැතිරෙන්න ඉඩක් නැහැ. ඉතින් මේ පීඩනය නිසා ලෝහය තද වෙලා රූප ටික ලස්සනට එබිලා එනවා. මේ මැෂින් එක විනාඩියකට කාසි 750ක් විතර ගහනවා. ෆිලඩෙල්ෆියාවල විතරක් මැෂින් ඔක්කොම එකතු වුණාම විනාඩියකට කාසි 40,700ක් වඩා මුද්‍රණය වෙනවා. හිතන්නකෝ වේගය. වැඩේ ඉවරුණාම කාසි ටික කන්වේයර් බෙල්ට් එකෙන් ගඟක් ගලාගෙන යනවා වගේ එළියට එනවා. පරීක්ෂකවරු මේවා ආයෙත් සැරයක් බලනවා. වැරදිලා හරි එක කාසියක ඩිසයින් එක වැරදුනොත් ඒ මුළු තොගයම වොෆ්ලර් කියන මැෂින් එකට යවනවා. ඒකෙන් කාසි ටික නමලා ආයෙ පාවිච්චි කරන්න බැරි වෙන්න විනාශ කරලා ප්‍රතිචක්‍රීකරණයට යවනවා. මේ ඔක්කොම පාස් කරපු කාසි ටික ගණන් කරලා බර බලලා ලොකු බෑග් වලට දානවා. මේ බෑග් කොච්චර බරද කියනවනම් ඒවා උස්සන්න ෆෝක් ලිෆ්ට් ඕන වෙනවා. ඊට පස්සේ මහ බැංකුවෙන් ඕඩර් එකක් එනකම් මේ කාසිමලු ගබඩා කරලා තියෙනවා. ඉතින් ඊළඟ පාර ඔයාලගේ අතට කාසියක් ලැබුණම මතක තියාගන්න. ඒ පුංචි කාසිය ගිනි ගොඩවල් වතුර පාරවල් යෝධ පීඩනයන් පහු කරගෙන ආපු පුදුම නිර්මාණයක් කියලා. මතක තියාගන්න. මේ වගේ මැෂින් නොතිබුණත් ලංකාවේ අපේ කාසි හදන්නෙත් මේ වගේම සමාන ක්‍රියාවලි වලට ලක් කරලයි. මේ වගේ දැනුම පිරුණු වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වන්න.